අද හැබැයි හොයන්න දින්න වෙන සිද්ධියක්. වර්ගඵල කතන්දරයක් නෙවෙයි. මේක තාතල් ගාන. දැන් විභාග ලියන සෙට් එකක් ඉන්නවා. ඒ සෙට් එකට එයා මේ උඹලා මෙලිය නෙවුන් ඉන්නවා නම් මේක ඇවිල්ලා බලලා මේවා අදා දෙමින් ඉන්න බෑ. මේ try එකක් දුන්නේ නෙවුන් ඉන්නවා නම් උන්ට respect. මේ නිකන් බලන් ඉන්නවට නම් මොනවා හරි නිකන් බලන් ඉන්න මේවා බලන්නේ නැහැ නේ බා. ඉන්දසම් පහ. මීටර ඉන්දසම් පහයි. සුළු කරන්න පොඩ්ඩක් කොයි ලේක ඉක්මනට කරා ඉන්නවා ඉතින් කරේ. අනිත් ඔය ඔලිම්පියාඩ් ලියන්න යන්න ඉන්න ඒ වගේ අයට සාමාන්‍ය වැදගත් වෙයි. හරිද? හරි. අපි ගාන හදමු. මේකේ බං මේ හොයන්න දින වෙන මොකුත් නෙවෙයි. මෙන්න මේ විස්කම්බේ හොයන්න තියෙන්නේ. විස්කම්බේ ඕ මේකේ අරය. අපි කියමුකෝ මේක ටිකක්. තව ඇඩ්වාන්ස් වෙන්නත් එක අරය හොයන්න තියෙනවා කියන්නේ. මෙන්න මේකේ අරය මේ විශාල වෘතේ අරය හොයන්න තියෙන්නේ. වීඩියෝ එක පුෂ් කරලා මෙන්න දත්ත තියෙනවා. වීඩියෝ පුෂ් කරලා හොයන්න බලන්න. හරි. මම වීඩියෝ පුෂ් කරලා හොයන්න දී කියලා හිතනවා. මේ try එකක් දුන්නේ උන් ඉන්නවා නම් උන්ට respect. මේ නිකන් බලන් ඉන්නවට නම් මොනවා හරි නිකන් බලන් ඉන්න මේවා බලන්නේ නැහැ නේ බා. try කරනවානේ. මේ try කරලා හදපෙවුන් ඉන්නවා නම් සුපිරි. ඇත්තටම මේක හදුවගෙන සුපිරි. ඉතින් මේ සාමාන්‍ය පොඩි ආදල්ලයක් තියෙන ගාන. මේකේ ඉස්සල්ලාම හදන්න ගන්නේ දැන් හොයන්න දින අරේනේ බා. දිගක් නේ හොයන්න දින්නේ. එතකොට මේක ඔය 25R ඒවා එහෙම හිතන්න එපා. එහෙම වෙලා හැම ගානකටම එහෙම හිතලා හදපෙවුන් ඉන්නවනම් ඒක පොඩ්ඩක් මටත් කියන්න. මොකද මම ඒක එහෙම දැක්කේ නෑ. මට එහෙම සෙට් උන්නේ නෑ. හරිද? මේ එහෙම යන්න පුළුවන්ද කියලා මට තේරෙන්නේ නෑ බා. උඹලට තියා මට තේරෙන්නේ නෑ ඒක. හරිද? මේකේ කේන්ද්‍රය තියෙන්නේ මෙතන. මෙතන එහෙම නෙවෙයි. මේ හරි වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශ වෙලා තියෙන්නේ මේ පොඩ්ඩක් අවුල් විදියට. අපි මේ කේන්ද්‍රයක් දාගමුකෝ. මේක O1 O2 O3 කියලා O3 විතර දෙමු කේස්. මේක O3 කියලා දාමුකෝ. හරි. දැන් පළවෙනියටම මම මේකේ අපි දන්න දේවල් ලකුණු කරමු. මෙතන ඉඳන් මෙතෙන්න තියෙන 1.5 මීටර. අපි නිර්මාණයක් ගාමු හරියටම මේක පල්ලෙහා මේ ස්පර්ශ වෙන තැනට ඒක ලම්බයි. මේකත් එහෙම පල්ලෙහාට යා කරමු මේකට සමාන්තරව. හරි එතකොට මේ ඔක්කොම 1.5 වනේ. හරි මේකත් අරේ ඉන්න 1.5යි මෙතනත් 1.5යි අවුලක් නැහැ. ඊට පස්සේ මේකේ මෙන්න මේ අරේ කියන එක 1යි. මීටර 1යි මෙතනත් මීටර 1යි මොකද 2යි විස්කම්බේ. හරි. ඊට පස්සේ මම මේක යා කරනවා. මම කියනවා මේ කේන්ද්‍රයන් දෙකම එකම ලයින් එක පිහිටනවා කියලා. ඇයි කියලා බලන්න. ඒකට හේතුවක් දැන් ඒ බුල බලන්නේ ඇයි කියලා. මෙන්න මේ ස්පර්ශක ස්ථානෙට මම ගහනවා කෙලින්ම ස්පර්ශකයක්. හරිද? ස්පර්ශක ස්ථානෙට දෙකම ස්පර්ශ වෙන්න ගහනවා ස්පර්ශකයක්. මේ ස්පර්ශෙට මම අදිනවා මෙන්න මේ කේන්ද්‍රේ ඉඳන් ලම්බයක්. ලම්බයක් ස්පර්ශයට හරියට ස්පර්ශ ලක්ෂණය ඇඳහම මේ අරයක් ඇඳහම මේක ලම්බ වෙනවා. මේකෙත් ඒ ස්පර්ශ ලක්ෂණයම අදිනවා. එතකොට ස්පර්ශ ලක්ෂ දෙකේම එකයිනේ. දෙකේම ස්පර්ශ වෙන්නේ එකම පොයින්ට්. ස්පර්ශ ලක්ෂය කියන්නේ හරියට ස්පර්ශ වෙන පොඩි පොයින්ට් එකක් නේ. හරි එතනද අදිනවා. එතන ලම්බයි. එතකොට මෙතන ලම්බයි මෙතන ලම්බයි දෙකේම එකතුව 180යි මේක සරල රේඛාවක්. තනි රේඛාවක් මත පිටන්නේ. හරිද? එතකොට සිරා සීන්නේ නේ. මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක් වෙනවා නේ. හරි. ඒ සීන් එකත් හරි. එතකොට මෙන්න මේ දිග කීයද? මෙන්න මේ දිග 1.5. මේ දිග මීටර 1යි. මේ ඔක්කොම දිග මම දන්නේ නැහැ. ඒක දුවලා බලන්න. 2.5යි. ඔක්කොම දිග 2.5යි. O1 O3 දිග 2.5 මීටර. හරි. ත්‍රිකෝණ එකත් හරි. O1 O2 දිග ඔක්සිජන් එහෙම නෙවෙයි නේ. O2 දිග 1.5 මීටර. හරි. මේක ත්‍රිකෝණ වෙන්න බා. හොයාගන්න බැයිද මෙන්න මේ sorry O2 දිග නෙවෙයි ඈ. මේ O2 කියන්නේ මේ ලොකු වෘතේ කේන්ද්‍රයනේ. අපි මෙන්න මේ ලක්ෂයට දාගමු. මේවට දාමු මොනවද අකුරු ටිකක් බං. මෙතෙන් A දාමු. මෙතෙන් B දාමු. මෙතෙන් C දාමු. O1A දිග 1.5. හරිද? මේ කේන්ද්‍ර දෙක නිකන් කේන්ද්‍රනේ මේ කේන්ද්‍රය ළඟ තමයි මේක ස්පර්ශ වෙලා තින්නේ. කේන්ද්‍රය තියෙන දේ නෙවෙයි. මේ ලොකු එකේ කේන්ද්‍රය මෙතන තියෙන්නේ. මෙතන නෙවෙයි. හරි? මලගියක් වෙන තමයි ටිකේ. මේ ගාන වෙනස් වෙලා මලගියක් වෙනවා. මේ එහෙම තිබ්බනම් ගාන හදන්න මීටරට ලේසි. මෙච්චර නටන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ
පයිතගොරස් ප්‍රමේය දාලා O3A දිග හොයා ගන්නවා. O3A දිග. අපි හොයාගන්න දානවා පයිතගොරස් ප්‍රමේය මම මේ හරියට දාන්නම්කෝ. 2.5 වර්ගය සමානයි 1.5 වර්ගය ධන O3A වර්ගය. වර්ගය 2.5 වර්ගය කියන්නේ 6.25 අඩු කිරීම 2.25 සමානයි O3A වල වර්ගය. මේක සුළු වුණාම 6.4යි. එතකොට කීයද? 6.4යි මෙතන 4යි නේද? සමානයි O3A වල වර්ගය සමානයි 4යි. ලස්සනට ආවා. O3A සමානයි 2 මීටර. මෙතන ඉඳන් මෙතෙන්ට මීටර 2යි දිග. හරිද? ඒකත් අපි නිකන් දාගමුකෝ. මේක නිකන් පිස්සු වගේ නේද? කරන්න දෙයක් නැහැ. හරි. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දිග මොකක් හරි මැච් එකක් ගහලා හොයාගත්තා. මෙතන ඉඳන් B වල ඉඳන් A වලට තියෙන දිගත් හරි. A වල ඉඳන් අපි මෙතෙන්ට දාමු මොකක් හරි එකක් F හරි මොකක් හරි කියලා. A ඉඳන් F වලට තියෙන දිග 1.5යි. ඒකත් හරි. FC දිග හොයාගත්තා නම් සෙට් එකම එකතු කරලා ගන්න තිබ්බනේ. ඒක අරගෙන දෙකෙන් බෙදුවා නම් හරිනේ. FC දිග හොයන්න මම මෙහෙම වැඩක් කරනවා. දැන් මේ දිගත් දන්නවනේ. එතකොට මේ දිගත් දන්නා නම් මෙතනත් ඍජු කෝණයක්නේ තියෙන්නේ. අපි ඍජු කෝණ ත්‍රිකෝණයක් හදාගමු. එන්න මේක යා කරලා. හරිද? එන්න මේක යා කරලා ඍජු කෝණ ත්‍රිකෝණයක් හදාගමු. දැන් මේක ඍජු කෝණ ත්‍රිකෝණය මෙතන අපි දාගමු P කියලා. PFC එක ඍජු කෝණ ත්‍රිකෝණයක්. හරිනේ? ඒක තේරෙනවද ඕන පොඩි කිට්ට? හරි. ඊට පස්සේ මම මෙන්න මේක කෙලින්ම යා කරනවා මෙන්න මෙතෙන්ව. මෙන්න මෙතෙන්ද. දැන් මොකද වෙන්නේ? මේ BC තියෙනවා ස්කම්භය P ලක්ෂයට යා කරලා තියෙන්නේ මේ. මම කියනවා මේක අංශක 90යි කියලා. ඒක අහන්න එපායි කියලා. දැන් එයකෝ අංශක 90ක් වෙනවනේ ස්කම්භය නම් මෙතෙන් ආපාදනය කරන කෝණය. ඒක ඉතින් පැහැදිලි කරන්න බෑ ජ්‍යාමිතික ප්‍රමේයයක් එක. හරිද? එතන 90යි. දැන් බං PBC. දැන් මම මේක මගනවා. PBC ත්‍රිකෝණය ඍජු කෝණ ත්‍රිකෝණයක් නේ. එතන 90යිනේ. හරි. ඊට පස්සේ ඒකයි PBC ත්‍රිකෝණයයි මම ඊට පස්සේ ගන්නවා PFC කියන ත්‍රිකෝණය. PFC ත්‍රිකෝණය සලකනවා. හරිද? PBC කියන ලොකු එකයි PFC එකයි. හරිද? මම මෙතන ලියනවා PFC කෝණය සමානයි PBC ත්‍රිකෝණය. PBC ත්‍රිකෝණය ගන්න ඉස්සෙල්ලා. PBC ත්‍රිකෝණය BPC කෝණය සමානයි PFC කෝණය. අය අහන්න එපා. ඉතින් මේ ඒක ඇයි වෙන්නේ නැහැ. අහන්න දෙයක් නැහැ. දෙකම අංශක 90යිනේ. ඒක හරි. ඊට පස්සේ ලස්සන මේක PCB කෝණය සමානයි PCF කෝණය. හරිද? ඇයි? පොදු කෝණය. මේක පොදු කෝණය. පොදු කෝණය දෙකම එක මතනේ තියෙන්නේ. හරි. කෝණ දෙකක් සමාන නම් ඊතුරු කෝණේ ඔටෝ සමාන නම් මම ඒකින්ද මෙන්න මේකට මොකක් හරි අකුරක් දා ගන්නවා දැන්ට ඔකටත් කියලා ඇල්ෆා කියලා. මේකනේ ලොකු ත්‍රිකෝණේ. ඒ දෙකේම ඇල්ෆා කියන කෝණේ පොදුයි. ඒක හරි. ඊට පස්සේ මම මෙතන දානවා මෙන්න මෙතෙන්ද තීටා කියලා. මෙන්න මෙතෙන්ද මේ ජෝඩි කෝණේ තීටා කියලා දානවා. හරි. ඒක තීටා නම් මං කියනවා මෙන්න මේකේ මෙතන තීටා වෙනයි. මේ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා පෙන්නුවා අපි. හරිද? මේක පිළිවෙලට හදන් ආපේකට තේරෙනවා මේක. මගේ නම් බැලුවොත් නම් කියලා වෙනවා. වැඩක් නැහැ බලන්න එපා. නිකන් ඉඳලා. හරිද? ඊට පස්සේ මේකේ දැන් අපි සමකෝණ ත්‍රිකෝණවල ගන්නවා ප්‍රමේය. අපි දාලා බලමු මේ FC කියන එකට x කියලා දිගක් දාගමු. හරි. ඇල්ෆා කියන මේ පොඩි ත්‍රිකෝණي සලකමු ඉස්සෙල්ලා එන. හරි. ඇල්ෆා කියන එක දැන් මෙතන 1.5න් දිග. මෙතන ඉඳන් මෙතන තියෙන 1.5න් ඒක හරි. ඇල්ෆා කියන මේ පොඩි ත්‍රිකෝණي. ඇල්ෆා කියන එක බලන් ඉන්නේ 1.5 කියන පාදේ දිහා. මම ඉස්සෙල්ලා මේක ලියනවා. මේ සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය නම් බලලා දාන්නේ දාගෙන මේ මොකද දාන්නේ කිය. ඊට පස්සේ මේ ලොකු ත්‍රිකෝණي. ඇල්ෆා කියන එක බලන් ඉන්නේ කොහෙද? ලොකු ත්‍රිකෝණය ඇල්ෆා කියන එක බලන් ඉන්නවා මේක දිහා. නෑ. අපිට ලේසි එක ගමුකෝ. ඒක හොඳයි.
නැත්තම් කේස් ආවනේ කොට එන එහෙනම් මේ මට කොයිල් සෙට් එක ලාවල් තියෙනවා හරි ඒ දෙක සමකෝණී එක හරි ඊට පස්සේ බං මම සලකනවා B P F කියන ත්‍රිකෝණෙත් සලකනවා හරිද B P F කියන ත්‍රිකෝණෙත් සලකනවා ඒක සලකුවාම බලන්න පේනවද මෙතන 90ක් තියෙනවා මෙතන තීටා කියලා තියෙනවා පේනවද එතකොට මෙතන මේ සිද්ධිමන්ට එක වනේ තියෙද්දි දැන් මෙතන 90යි මෙතන තීටා මේක ඇල්ෆා ඒක සමකෝණී මෙතන 90යි මෙතන තීටා නම් මෙන්න මේ ත්‍රිකෝණේ මේ කෝණේ ඇල්ෆා වෙන්න ඕන නේද ඒකත් සමකෝණී මේ තුනම එකට එකක් සමකෝණී නේද හරි මම පෙන්න විදිය වැරද්දක් තියෙනවා නම් කියපන් මේ මට උත්තරයක් ආවා මේ ඇල්ෆා නේද හරි දැන් අපි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය දාම්බා මෙන්න මේ ත්‍රිකෝණයටයි මේ පොඩි එකටයි ඒක සෙට් එතකොට අපිට මේ දිගවල් දාන්න නැත්තම් මෙතන දැන් කෙලවෙනවා හරිද හරි දැන් ඒ දිග්ගස්සෙනවා ගොඩක් මෙහෙම කරමු මම දානවා ඉස්සෙල්ලාම මේ පොඩි ත්‍රිකෝණේ මෙන්න මේ පොඩි ත්‍රිකෝණේ අල්ෆා බලන් ඉන්නවා 1.5 කියන පාදේ දිහා තීටා කියන එක බලන් ඉන්නවා අපිට ඕන එක දිහා අපි දාමු දෙන්නේ x කියලා හරි ලොකු ත්‍රිකෝණේ සලකමු අපි ඊළඟට සලකන ලොකු එක බා මේකේ අර ඉස්සරම දැන් මේ උඩ ලියුවේ අල්ෆා කියන එක බලන් ඉන්නකොට නේද මූ ඇහැනම් මේක ඇහැනම් බලන් ඉන්නේ මොකක්ද දිහාද බලපන් දිග මෙතන ඉඳන් මෙතන 2යි එදා මෙතෙන් 1.5යි කීයද 3.5යි 3.5 දවා එතන පොඩ්ඩක් අවුල් වගේ හරිනේ මේ ත්‍රිකෝණේ බා මේ ත්‍රිකෝණේ සෝරි එන්න මේ ත්‍රිකෝණය මේකේ මේකේ 1.5 2යි 3.5යි මෙතෙන් නම් මෙතෙන්ද 3.5යි මෙතන එකක් තියෙනවා නේද මේක උනට එතන එකයි 4.5 මීටර මේක නිකන් ග්‍රීක් වගේ බලන්න මුල ඉඳන් පිළිගි වලට හදාගෙන මේක තේරෙනවා හරිද දැන් මේක මේ හැමතැනම ඇදලා කරලා තියෙන හින්දා මගෙන් නම් බලන්නපා තේරුම් ගන්න ඊට පස්සේ ඇල්ෆා කියන එක බලන් ඉන්නේ 4.5 කියන පාදියා ඕ තීටා මේ ලොකු එකක් තීටා මෙතන මම බලන් ඉන්නේ කොහෙද ඌ බලන් ඉන්නේ 1.5 කියන පාදියා 1.5යි x සමානයි 4.5 නේ 1.5 වර්ගයේ බෙදීම 4.5 x සමානයි 1.5 වර 1.5 කියන්නේ කීයද 225 එතපන් 4.5 වර්ගය 4.5 වර්ගය 2.5 ගාම 45 අඩු 2.5ක් වයින් නුසේ උත්තරේ නෑ 45ක් 225 නේද 0.5ක් වයින් දෙන්නේ බා 0.5ක් වයින් දාලා බලන්න 0.5 4.5 වැඩි කරලා 2.5 අයනවනේ ඔව් 0.5 මීටර 0.5 සුළු කරන්න පොඩ්ඩක් කොයිල් එක ඉක්මනට කරන්නේ නැහැ මම ඉතින් කරේ මේ පිස්සු වගේ හරි ඊට පස්සේ හරි 0.5යි 0.5යි මේ දිග හරි දැන් හරිනේ බා මෙතන ඉඳන් මෙතනට දාන්නවා ඊටු ටිකක් දාන්නවා මෙතන ඉඳන් මෙතෙන්ද කීයද B A දිග කීයද 1යි 2යි 1යි 3යි B A දිග 3යි 3යි 1.5යි 4.5යි 4.5යි 0.5යි කීයද 6යි මේ ඔක්කොම දිග 6යි සුළු කිරීමේ අවුලක් වුණාද නෑ නේද නෑ එන්න මෙතන 2යි හරි හරි 6යි මේ ලොකු එකේ පටල ගන්නවා මෙතන තියෙන කේන්ද්‍රය මේ මෙතන ඉඳන් මෙතෙන්ද ගහපු ලම්බකේ තියෙන ලක්ෂය මෙතන තියෙන්නේ ඒක පටල ගන්න එපා හරිද හරි ඊට පස්සේ දැන් මේ ඔක්කොම 6යි මේ සේරම විස්කම්බේ 6යි නේ බා එතකොට r කියන්නේ කීයද 3යි ඇවිල්ලා නේද තාම මේකේ වර්ගඵලය වගේ හොයන r එක හොයලා 5r වර්ගය දාලා ඕනෑම කරගන්න ලෙක්චර් දෙයක් නේ වර්ගඵලය හොයන සීන් එකක් මට හිතුණා එහෙම එතෙන් යන ගයන්න තවත් ඉතින් බොරුවට වර්ගඵලය හොයන ලෙක්චර් දෙයක් නෙවෙයි බා තවත් ඉස්සරහට ගියොත් පුළුවන් බා
මේ ඉතුරු වෙලා තියෙන කෑලි මේ වගේ වර්ගඵල හොයන්න කියලා අර වර්ගඵලයි සම්පූර්ණයෙන් වෙලා මේ වගේ වෙලා අඩු කරලා ටැග් කරන්න පුළුවන්. ඉතින් ඉච්චර දුර යන්න ඕනේ නැහැ. අරේ හොයාගන්න එක මේ ගේම තියෙන්නේ. එහෙනම් හරි. මං කියපු දේවල් වල මොනවාරි අවුලක් තියෙන තැන තිබ්බොත් එහෙනම් කමෙන්ට් එක දාපන්. මොකද මම මේ රෝලක් ගහලා හැදුවේ මේ දැන් මට තේරෙන්නේ නැහැ බං ඒක වලද්දි. මොකද හරි නම් ජය වේවා.